හෙළහවුල විසින් සංවිධානය කරන කුමර තුඟු මුනිදස් 82 වෙනි ගුණ සමරුව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී මේ මොහොතේදී අවසන් වුණා. මා කැමති හෙළහවුලේ ලේකම්තුමා වෙතට යොමු වී මමංකාරී නිවුස් වෙනුවෙන් ඔබ වෙත කුමර තුඟු මුනිදස් 82 වෙනි සමරුව පිළිබඳව කරුණු ගෙනහැර දක්වන්නට මා යොමු වෙනවා ලේකම්තුමා දෙසට. මුලින්ම ඔබතුමාගේ නම සඳහන් කළොත්. මම චතුර සම්පත් කණේපොළ හෙළහවුලේ සම සකසු සමලේකම් මෙවර සිරිත් පරිදි මෙවර සමරුව සංවිධානය කළා. 82 වෙනි වරට මෙවර සංවිධානය කරේ. මෙවරත් විශ්වවිද්‍යාල මහාචාර්යවරු ඒ වගේම හෙළහවුලේ ඇතුළතුන් ඒ වගේම අපේ මහානායක මාහිමිපාණන් වහන්සේ හෙළහවුලේ සමරුව වෙනුවෙන් දෙසුම් පැවැත්වුවා. වගේම මෙවර වෙසසීම කටයුත්තක් සිදු වුණා. හෙළහවුල විසින් නිවැරදි සිංහල පන්තියක් බම්බලපිටිය සිරි වජිරාරාමයේ පැවැත්වුවා. එහි ඉගෙනුම ලබලා වැඩිම ලකුණු ගත්ත ශිෂ්‍යයන් තෝරලා විභාග පවත්වලා සිවිදු පවත්වලා එයින් සමත් වූ ඒ නවක වෙනට දිරිදීමක් වශයෙන් ඔවුන්ට සහතික පතක් තෑගි පිළිගැමුවා. එළ බස සමගින් මග සමගින් අප ඉදිරියට ඇදෙනවා. එසේනම් හෙළහවුල විසින් සංවිධානය කරනු ලැබූ කුමර තුඟු මුනිදස් 82 වෙනි ගුණ සමරුව පිළිබඳව ඔබ වෙත කරුණු ගෙන මම අතුපොරාලේ ගෙනිහිල් මමංකාරී නිවුස්